මිනි පෙට්ටියට කොච්චර කැටයක් දැම්මත් මරණය කියන එක ලස්සන නෑ පින්වත්. අනේ මගේ පින්වතුන්ගේ ජීවිතේ කවදා හරි දවසක මැරෙන්න කලින් මල් ශාලාවක් පිටිපස්සට ගිහිල්ලා මිනිහක් එම්බාම් කරන S2කට සජීවීව දකින්න. ඊළඟ ට්‍රිප් එක දාගන්න මල් ශාලාවක් පිටිපස්සට යන්න. ඔබට බලා ගන්න පුළුවන් වෙයි. ස්පිරිතාලෙට ගෙනිල්ලා හදිසි මරණ පරීක්ෂණය කරලා ස්පිරිතාලේ මෝචරියේ තියෙන අර ලොකු ලාච්චුවට දාලා වහලා මාළුවෙක් වගේ ගල් වුණාට පස්සේ එම්බාම් කරන තැනට මල් ශාලාවට අරන් ඇවිල්ලා මෙතන ඉඳන් මෙතනටම කපනවා. ඔළුව වටේට කපනවා. ඒ කපපු පාරවල් වැහෙන්න තමයි අර පුළුන් කෑලි තියලවන්නේ. කටවල් මහනවා, ඇස් අලවනවා, කන් ඇතුළට පුළුන් දානවා, ඇඟිලි හිල් කරලා මහනවා. ඇඟිලි මෙහෙම තියලා හිල් කරලා මහන. කටවල් වලට ගැට දානවා. අතපය මෙහෙම කරන්න මේ හැම ජොයින්ට් එකකින්ම කඩනවා. මල් ශාලාව පිටිපස්සේ තියෙනවා මේ වගේ මේසයක්. අඩි 6ක් දිගයි අඩි 3ක් පළලයි. සම්පූර්ණ ටයිල් කරලා තියෙන්නේ. ගිහිල්ලා බලන්න. මිනිස්සු එම්බාම් කරන තැන ඔබ ඔය ගත කරන ජීවිතය අවසානයේට ඔබට හම්බ වෙන්නේ ඒක. ඔබ ආදරෙන් ලකින දුව කවදා හරි දවසක එම්බාම් කරන කෙනාගේ ඉස්සරහා නිර්වස්ත්‍ර වෙන්න ඉන්න කෙනෙක් කියලා මතක තියාගන්න. ඔබ ඔය ආදරෙන් ගොගන්නන පුතා කවදා හරි දවසක මෝචරයකට වැටිලා මරණයටපත් වෙන්න ඉන්න කෙනෙක් කියලා මතක තියාගන්න. ඒ නිසා ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න උගන්න. හැබැයි මතක් කරලා දෙන්න ජීවිතය කියන්නේ අපිට දිනන්න බැරි එකක් කියලා. නැත්නම් වුන් ජීවිතේ දිනුම බලාගෙන ගියොත් ඒකනේ බුදුහාමුදුරුවෝ රාහුලව මහාන කලේනේ. නැත්නම් ඊළඟ රාජ්‍ය හිමි කුමාරයන් ආනන්දව මහාන කළා, නන්දව මහාන කළා. තමන්ගේ පුතානේ දායාද ඊළඟ ආව රාහුල මට දෙන්න තියෙන දායාදේ මහානකම්. එන්න රාහුල ඇවිල්ලා මහාන වෙන්න කියලා අනේ මහාන කරලා තුඹක් يعني පණුවෝ ගානක් ඉන්න සිවුරක් ගසලා අරගෙන තමයි පෙරවුවයි කිව්වේ. තිබක් පණුවෝ කියලා කියනවා. ඒ වගේ වචනයක් කියනවා. ඔබේ පුතා ඔබ හදනවා රජ කරන්න. රජ වෙලා හිටිය රජ වෙන්න නියමිත පුතා බුදුහාමුදුරුවෝ මහාන කරනවා. අපිට වැරදිලා තියෙන ජීවිතේ. ඔබ ඔබේ දරුවට පෙන්වන්නේ මේ નિરර්ථක ජීවිතය අතරමං වෙන පාරක්. ඔබ ඔබේ දරුවට පෙන්වන්නේ නැහැ පුතේ මේ ජීවිතේ මෙතනින් ඉවරයි. මේක තමයි එන්ඩ් එක. මේ ඕගේ තරණය කරන්න ඕනි ඔබ. නැත්නම් ඔබටත් සිද්ධ වෙයි හිස් අතින් මැරෙන්න. අර අවුරුදු ගාණක් ජීවත් වෙලා අවසාන දෙම. දැන්කෝ ඔයගලන්ට දැන් මොකද්ද කරන්න පුළුවන්? කනත්තර ගිල්ල ඕන කෝට් නිත්තක් හිටෝලේ. ඉටිපන්දමක් ගහලේ. හඳුන් කූරක් ගහලේ. අද 7 දවසේ බණ කියයි මෙච්චරයි. 3 මාසෙට මීට වඩා අඩු වෙනවා. අවුරුද්දට මීට වඩා අඩු වෙනවා. අවුරුදු 5ක් යනකොට නම් අම්මා ගැන මතක් කරාට ඇඬෙන්නවත් අපේ ඇස්වල කඳුලක් නැති තරම් මිනිස්සු නැති වෙලා යනවා. ඔබ ගත කරන ජීවිතේ නිරර්ථක කෙලවරක් තියෙන ජීවිතයක්. කරුම කියන්නේ මේක මේ පාරට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි වීමයි. මේ පාරට විතරක් නම් නැවගිලුණත් අර මොකක්ද එකක් කියලා ඉන්න කාලේ